සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් විවිධ වැඩසටහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. මේ අතර සංස්කෘතික බල මණ්ඩලය විශේෂිත වැඩසටහනක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. රාජ්‍ය යාන්ත්‍රණය සමග කලාකරුවන් නැත්නම් සිවිල් ප්‍රජාව ඒකරාශී කරගෙන සංස්කෘතික බල මණ්ඩල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. ගම්පහ ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලය මේ වන විට ඉතා ප්‍රශස්ත මට්ටමකින් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේකෙදී විශේෂයෙන් කියන්න ඕන රාජ්‍ය අංශයේ පැත්තෙන් ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්‍රීනි ගුණතිලක මැතිණියත් ඒ වගේම කලාකරුවන්ගේ පාර්ශවයෙන් ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලා ශිල්පී විශාරද ශර්ලි වෛජයන්තයන් ප්‍රමුඛව නිලධාරි මණ්ඩලයත් ඒකරාශී වෙලා මේ බල මණ්ඩලය සවිගැන්වෙලා තියෙනවා. මහගම සේකරයන් ඒ වගේම රැයිපියල් තෙන්නකෝන්, දයානන්ද ගුණවර්ධන, සුමින්ද සිරිසේනයන්, ඒ වගේම ජයලාල් රෝහණ වැනි ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන් මේ ප්‍රදේශයෙන් බිහි වුණා. ඉතින් වර්තමානයේ වන විටත් ඒ වගේ ජාතික ජාත්‍යන්තර මට්ටමේ කලාකරුවන් රැසක් මේ ගම්පහ ප්‍රදේශයේ ජීවත් වෙනවා. මේ සියලු පාර්ශව එක්කාසු කරගෙන මේ විදිහට බල මණ්ඩලයක් විදිහට ශක්තිමත්ව අපි ඉදිරියට ඇදෙනවා. මේකෙදි ඔවුන්ට ලොකු අවස්ථාවක් ලැබෙනවා ඔවුන්ගේ නිර්මාණ ඒ වගේම ඔවුන්ගේ දක්ෂතා ජාතියට හඳුන්වා දෙන්න බල මණ්ඩලය හරහා. ඒ වගේම එහි දිගුවක් වශයෙන් අපි ගම්පහ කල්චරල් TV YouTube channel එක හඳුන්වන්න පුළුවන්. මේ හරහා වැඩි වශයෙන් මේ ඔවුන්ගේ නිර්මාණ සමාජගත කරන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ගම්පහ ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්ද ගම්පහ දිස්ත්‍රික් බල මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්ද මා දැන් කටයුතු කරනවා. ප්‍රදේශයේ විසිර සිටින කලා හැකියාවන් තියෙන පිරිස් හඳුනාගෙන ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීමට මහා වැඩසටහන් රාශියක් සම්පාදනය කරමින් සිටිනවා. ඒ වගේම ගම්පහ කල්චරල් TV නමින් YouTube නාලිකාවක් ස්ථාපිත කරලා තියෙනවා. ඔබට ඊටාම වින්දනීය වැඩසටහන් අධ්‍යාපනික සෞන්දර්යාත්මක වැඩසටහන් රාශියක් දැනට නිර්මාණය වෙමින් පවතිනවා. ඔබට ඉදිරි කාලයේදී ඒවා රස විඳින්නට පුළුවන්. මේ නාලිකාවට එක්රොක් වෙන්නට ගියාම සීලොම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කර සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 13ක් අතරින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. ගම්පහ නගරය අධ්‍යාපනික නගරය වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ වැදගත් වෙන අතර ජනප්‍රිය පාසල් බොහොමයක්ම ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ පිහිටලා තියෙනවා. ඒ වගේම සුවිශේෂී කලාකරුවන් රාශියක් ජීවත් වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක් තමයි අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය. සංස්කෘතික අතින් වැදගත් වන ස්ථාන බොහොමයක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ පිහිටලා තියෙනවා. මේ සුවිශේෂී කලාකරුවන් එක් ස්ථානයක ඒකරාශී කරගන්න එකම ප්‍රජා සංවිධානය ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලය බැලුම්හාර ඉන්ද්‍රානන්ද නායක ස්වාමීන් වහන්සේගේ පැවිදි අනුශාසකත්වයෙන් ඒ වගේම විශාරද ශර්ලි වෛජයන්ත මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතුව ක්‍රියාත්මක වෙන ගම්පහ සංස්කෘතික බල මණ්ඩලයේ කටයුතු ප්‍රචලිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වෙන ගම්පහ කල්චරල් TV නමින් YouTube නාලිකාවක් ලොව පුරා මේ කටයුතු ප්‍රචලිත කිරීමට ආරම්භ කරලා තියෙනවා. ඒ ආරම්භ කිරීමේ සම්පූර්ණ ගෞරවය අපේ කලාකරු නන්දිත සිරිසේන මැතිතුමාට හිමි කර දෙන්නට මම කැමැතියි. ඒ වගේම මේ කටයුතු සියල්ල සම්බන්ධීකරණය සිදු වෙන්නේ සංස්කෘතික නිලධාරී නලින්ද විජේසූරිය මහත්මයාගේ ප්‍රධානත්වයෙන් සහ මැදිහත් වීමෙන් ප්‍රාදේශීය ලේකම් වශයෙන් මම සුබ ප්‍රාර්ථනා එකතු කරන්නට කැමැතියි. සංස්කෘතික බල මණ්ඩලයේ මේ සියලු කටයුතු වෙනුවෙන් සහ ඉදිරියේදී ක්‍රියාත්මක වෙන සියලු කටයුතු වෙනුවෙන් මම සුබ ප්‍රාර්ථනා එකතු කරන ගමන් අවශ්‍ය සෑම සහයෝගයක්ම මේ සඳහා ලබා දෙන්නට මා ඉතා කැමැත්තෙන් පසු වෙන බවත් සඳහන් කරන්නට කැමැතියි. ගම්පහ දිස්ත්‍රික්කයේ කලාව සම්බන්ධයෙන් ගත්තාම විශේෂ දිස්ත්‍රික්කයක්. විශේෂයෙන්ම සාහිත්‍යය ගත්තත් ඒ වගේම ප්‍රසංගික කලාව, නාට්‍ය, චිත්‍රපටය ඒ හැම ශේෂ්ත්‍රෙම ප්‍රවීණයන් සහ සුවිශේෂී රංගදරයන් බිහි කරපු දිස්ත්‍රික්කයක්. ඉතින් ඒ දිස්ත්‍රික්කයේ අපි දැනට වර්තමාන පරපුරට මේ කලා උරුමයන් පවත්වාගෙන යන්නත් ඒ වගේම දිස්ත්‍රික්කයෙන් බිහිවෙච්ච කලාකරුවන්ගේ සහ දැනට ශේෂ්ත්‍රයේ විශාල සේවයක් කලාවට ඉටු කරන ඒ කලාකරුවන්ගේ සේවය ඊළඟ පරම්පරාවට නව යෞවන පරම්පරාවට ලබා දෙන්න විශේෂ වැඩසටහන් අපේ දිස්ත්‍රික් සාහිත්‍ය සංස්කෘතික බල මණ්ඩලය වගේම ප්‍රාදේශීය බල මණ්ඩල 13 මගින්
ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කටයුතු යොදලා තියෙනවා. විශේෂයෙන්ම දිස්ත්‍රික් සාහිත්‍ය සංස්කෘතික බල මණ්ඩලයේ සභාපතිතුමා ශාදසරි ජයජයන්ත මැතිතුමත් ඒ වගේම අනිකුත් බල මණ්ඩල සමාජිකයින් ඒ වගේම ප්‍රාදේශීය බල මණ්ඩල සභාපතිවරු සහ ලේකම්වරුත් එකතු කරගෙන ඒ විශේෂ වැඩසටහන පිළිබඳව අපි රැස් වාර ගණනාවක් පවත්වලා තියෙනවා. ඒ වගේම සාහිත්‍ය සංස්කෘතික අනු කමිටුවක් අපේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සම්බන්ධ කමිටුවත් එක්ක ඒකාබද්ධව මෙහෙවගෙන කටයුතු කරනවා. ඉතින් මේ සියල්ල ඒකාබද්ධ වෙලා අපේ බලාපොරොත්තුව අපේ දිස්ත්‍රික්කයේ මේ කලා කටයුතු සාහිත්‍ය කටයුතු ඒ වගේම සංගීත කලා කටයුතු ඉදිරියට අරගෙන යන්න සහ විශේෂයෙන් පාසල් දරුවන් සහ අනිකුත් සියලුම යෞවනයන් සම්බන්ධ කරගෙන මේ වැඩසටහන් සහ ඒ තියෙන කලාවේ තියෙන විශේෂී හැකියාවන් තියෙන අපේ ඒ ශේෂ්ත්‍රවල ඉන්න ප්‍රවීණයන් ගේ දැනුම නව පරපුරට උකහා ගන්න අවශ්‍ය පසුබිම සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අපේ කච්චේරියත් ඒ වගේම ප්‍රාදේශීය ලේකම් මහලේකම් කාර්යාලය හරහත් විශේෂයෙන්ම අධ්‍යාපන ශ්‍රේෂ්ඨය සහ අනිකුත් සංස්කෘතික වැඩිහිටි බල මණ්ඩල සහ අනිකුත් සියලුම ළමා සමාජ මේ සියල්ල යෞවන සමාජ එකතු කරගෙන අපි දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය අපේ සභාපතිතුමත් එක්කත් අපි සාකච්ඡා කරලා අපි තීරණ ගත්තා ඉදිරියේදී අපේ දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම අපි ස්වභාවික සංගීත වැඩසටහනක් විශේෂයෙන් පාසල් දරුවන් මූලික කරගෙන ඒ වගේම චිත්‍රපට වල කීපයක් අපේ සම්භාව්‍ය චිත්‍රපට පාසල් දරුවන්ට සහ යෞවනයන් සම්බන්ධ කරගෙන ඒ වගේම විශේෂ සංස්කෘතික වැඩසටහන් සංස්කෘතික මධ්‍යස්ථාන සහ සංස්කෘතික කේන්ද්‍ර සම්බන්ධ කරගෙන මේ වගේ විශාල වැඩසටහන් සංඛ්‍යාවක් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට ඉටු කරන්න. විශේෂයෙන්ම ගම්පහ ප්‍රාදේශීය බල මණ්ඩලයත් එක්ක එකතු වෙලා කල්චරල් ටීවී විකාශනය යටතේ channel එක යටතේ අපේ වැඩසටහන් ඉදිරියේදී අපි සියලු දෙනා වෙනුවෙන්ම විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා අපේ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කරන්න අවශ්‍ය මූලික කටයුතු අපේ සංස්කෘතික බල මණ්ඩල හරහා කටයුතු කරන අතරේ ඔබ සියලු දෙනාටම එකතු වෙන්න පුළුවන් කල්චරල් ටීවී එකට එකතු වෙලා අපි වැඩසටහන් පිළිබඳව එකතු වෙලා ඒ ප්‍රවීණයන්ගේ හැකියාවන් ඒක ඔබටත් පුළුවන් ඒවට සම්බන්ධ වෙන්න. ඉතින් මේ සංස්කෘතික ප්‍රබෝධයට ඇති කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරන ගමන් කල්චරල් ටීවී එකත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ගම්පහ ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලයේ නිල YouTube නාලිකාව ගම්පහ කල්චරල් ටීවී නමින් අපි ආරම්භ කර තියෙනවා. ඉතින් එමගින් අපි ප්‍රදේශයේ සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ වැඩසටහන් ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ නාලිකාව හා එක් වී සිටින කියලා මං සහෘද ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. Gampaha Cultural TV, official YouTube channel of Gampaha Divisional Cultural Board of Sri Lanka.